තෙරුවන් සරණයි. මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ මිතුදම් සෙවන සමූහය මූලික කරගෙන උතුම් වූ බෝධි පූජාවක් සිදු කර ගන්නට ශ්‍රවණය කරන්නට. ඉතින් ඒ සඳහා වටිනා කියන වාසනාවන්ත අරමුණු කිහිපයක් සංවිධානය කරගත්තා. ඒ තමයි දැනට අපි මේ සිටින්නේ. තව සුළු මොහොතකින් ඒ වගේම 2025 වර්ෂයේ නව අවුරුදු උදා වෙනවා. ඒ වගේම පුණ්‍ය කාලය ආරම්භ වෙනවා. එයින් පස්සේ හෙට උදෑසනදී අවුරුදු උදාව අපිට ලැබෙනවා. ඉතින් මේ නිමිති කරගෙන පුණ්‍ය කාලයේදී අපි සෑම කෙනෙක්ම සිද්ධ කරන්නේ පින්කම් සිද්ධ කරන එක. ඉතින් ඒ අනුව මිතුදම් සෙවන සමූහය මූලික කරගෙන මිතුදම් සෙවන සමූහයේ නිර්මාතෘ රණවිරු රටවිරු නෙතු විමාසා සහෝදරය විසින් එයගේ දායකත්වයෙන් අරමුණු වශයෙන් 2025 සිංහල අලුත් අවුරුද්ද ලංකාවාසී ලෝකවාසී ඒ වගේ මේ රටට ධර්ම බෙදා දෙන ධර්මයෙන් අවවාද අනුශාසනා කරන මහා සංඝරත්නයට රණවිරු රටවිරු හැම දිනාටම ඒ වගේම හැම දිනාගේම පවුල් වල අයට තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ රැකවරණය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම තමයි මූලික අරමුණ. ඉතින් ඒ අනුව අප විසින් පිළියෙල කරගත්ත සුවඳ මල් සුවඳ දුම් පහන් ආලෝකයේ මේ සෑම පූජාවක්ම මේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජයශ්‍රී මා බෝධීන් වහන්සේ උදෙසා සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසා පූජා කරමින් පූජා වේවා. එයින් ලැබෙනා වූ සියලු මානිසංස බලයෙන් පින් බලයෙන් අරමුණු කරගත්ත 2025 වර්ෂයේ සිංහල අලුත් අවුරුද්දට පුණ්‍ය කාලයේ වශයෙන් ලැබෙන අවස්ථාවේදී ලංකාවාසී ලෝකවාසී මහා සංඝරත්නයේ සෑම සිළු දිනාටම පින්වත් සෑම සිළු දිනාටම ආශිර්වාද කරනවා. තුනුරුනේ ආශිර්වාද බලෙන් වාසනා ශක්තියෙන් යහපත් ජීවිතය ගත කරන්නට පුණ්‍ය කාලය ගත කරන්නට මේ පින මේ ආශිර්වාදයේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.